රාත්‍රී බලවත් යාඥාව සුවබර නින්දක් ලැබීම සඳහා අත්වැල් ප්‍රේමවන්ත දේව දරුවනි සිත අපි පිළියෙල කරගන්නට අවශ්‍යව තිබෙනවා. සුව නින්දකට අවශ්‍ය කරන්නා වූ යහපත්ම දේ මොනවද? සිත පිළියෙල කර ගැනීම. වේදනාවෙන් මිදීම. අපි අනවශ්‍ය වේදනාවක් නිසා සිතට ඇතිවෙච්ච තැවුලක් නිසා මොනවද ඔබගේ ජීවිතේ ඔබ ඇති කරගන්න? බලන්න ප්‍රේමවන්ත දේවදරුවෝ, සුවබර නින්ද ඔබ අහිමි කරගන්න. ඇයි ඔබ හෙට මොනවද කරන්න තියෙන්නේ? අනේ ඇයි මට මෙහෙම වෙලා තිබෙන්නේ? ඇයි අර මනුස්සයා මං එක තරහා වෙලා තිබෙන්නේ? බොහෝ කාරණා ඔබගේ සිතුවිලි වලට එන්නට පුළුවන් ගොඩක් දේවල්. ඉතින් මේ දේවල් එක්ක ඔබ හැප්පෙනවා. ඉතින් නින්ද සාතම් විසින් නින්ද හොරාගෙන ඔබ ඒ ගැන හිතුවා. අපි ඒ නිසා සිත පිළියෙල කර ගැනීම තුළ සුව නින්දක් ලැබීම සහ දේව ආශිර්වාදය ලැබීමේ මූලික කාරණාවයි. ඔබ නිදහස්ව නින්දටපත් වීම, යහපත් සිතුවිලි ඇතුව ඔබ උදෑසන අවදි වීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. සාතන්ගේ කැමැත්ත තමයි ඔබව නිර්දී වර්ජිතව තියබලා ඔබට හෙට දවස විනාශ කරන එක. ඔබ සාතන්ට අහු වෙනවද? දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලව ඔබගේ ජීවිතය හැඩගස්වා ගන්නවාද? ප්‍රේමවන්ත දේවදරුවනි, සුව නින්දක් ලබන එක බලන්න හෙට උදෑසන මොනතරම් ආශිර්වාද දේවල් අත්දකින්න පුළුවන්. ජීවිතේ වෙහෙස නැහැ, විඩාබර ගතිය අයින් වෙලා අලුත් මනසක් ඔබට තිබෙනවා. මොකද හොඳ සුව නින්දක් ඔබ ලබලා එහෙනම් ඔබට මනස පාවිච්චි කරලා අලුත් දේවල් ගැන හිතන්න, ජීවිතයේ සැලසුම් කරන්න ඔබට පුළුවන් වෙනවා. එහෙනම් නින්ද අහිමි කරන හැම බාධාවේ සිතුවිල්ලකටම අපි කියමු දැන් යන්නට ඕන. මම සුව නින්දක් ලබන්ට දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මට දැන් ඔබගේ කරුණාවේ හස්තය නිදහස් කළ මැනව කියලා ඔබ කියන්න. ප්‍රේමවන්ත දේවදරුවනි, මම අද දවසේ මගේ සිතේ තිබෙන වේදනා, මගේ සිතේ තිබෙන කාරණා සියල්ලම පියාණන් ඔබට බාර කරනවා. මම දන්නවා ස්වාමිනී, මම ඔබට බාර කරපුවාම ඔබ වහන්සේ මගේ සියලු කාරණා බාරගෙන ඔබගේ ආශිර්වාදය මා වෙත නිදහස් කරනවා කියලා. පියාණනි, දැන් මම සූදානම් ඔබ මා තුළ ප්‍රකාශ වෙලා ක්‍රියා කළ මැනව. ඔබ ඒ ආකාරයෙන් ක්‍රියා කරන්නට දරුවෝ. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය මෙන්න මෙහෙම කියනවානේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී දෙවියන් වහන්සේගේ කැමැත්තේ නම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්වෝ වෙයල්ලා. අපි අලුත් ආකාර මිනිසෙක්, දෙවියන් වහන්සේගේ ආකාර මිනිසෙක් බවට පත් වෙන්නට ඕනේ. එතකොට අපේ සිතේ වේදනා, අපේ පරාජය වීම, අපි අන් අයගේ උදහසට ලක් වෙච්ච අවස්ථා, අන් අය අපිව අපහසුතාවයට පත් කරලා අපිට අපහාස කරපු අවස්ථා, ප්‍රේමවන්ත දේවදරුවනි, මේ සෑම දෙයක්ම ඔබ නින්දට පෙර ස්වාමින් වහන්සේට බාර කරලා උන්වහන්සේ තුල
ඔබ නිසක භාවයට ඔබ නිදහස් භාවයකට පැමිණෙන්න. ඒකක්වත් අරගෙන නින්දට පත් වුණා කියලා ඔබට ලැබෙන යහපත් දෙයක් නෑ. හැබැයි ඒ සියල්ලම සිතෙන් අයින් කරලා සමාව දෙන්න ඕන අයට සමාව දීලා ඔබ දැන් සුව නින්දකට පත් වෙන්න යනවා. නිදහස් ආකාරයෙන් සිහින නැතම් ආශිර්වාදාත්මක සිහින ඔබ දකින නින්දකට පත් වෙන්නට යනවා. සිත සැහැල්ලු කරගෙන නින්දකට පත් වෙන්න යනවා. බුදු ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා සිත අලුත් කර ගැනීමෙන් අන්‍ය ආකාර ඇත්තෝ වෙන්න කියලා. දැන් මම නිදහස් සිතුවිලි ලබනවා. ඔබ කියන්න දරුවන් මගේ මනසේ තිබෙන වේදනාව මම අයින් කරනවා. මගේ දුක කඳුල ඒවා දැන් මම ස්වාමින් වහන්සේට බාර කරනවා. මම බොහෝ පරාජිත අවස්ථාවලට මුහුණ දීලා තිබුණා. දැන් මම ජය ගන්නට යනවා. මන්ද ස්වාමින් වහන්සේ මට අද දවසේ ඉඳලා යහපත් දේ කරන්නට යනවා. මම අලුත් සිතකින් ඒ දේව ආශිර්වාදයට ඇතුල් වෙන්න යනවා. ඒ නිසාම සුවබර නින්දක් මගේ ජීවිතේ අද දවසේ ඉඳලා හැම රාත්‍රියකම ලබන්නට යනවා. මම උදෑසන දේව මහිමෙන් විවිධලා වැඩ කරන්නට යනවා. දෙවියන් වහන්සේ දුන්නා කරුණාව නිසා මට ඒ ආශිර්වාදය අද සිත උරුමයි. ඔබ කියන්න දරුවන් ස්වාමින් වහන්සේ තුල දැන් මනස සකස් කරගන්න. මගේ මනස යේසු උන්වහන්සේගේ මනසෙන් වෙන්නට යනවා. මට සියල්ලේදීම දෙවියන් වහන්සේගේ ප්‍රේමය මගේ හදවතේ වැగిරෙනවා. මම ස්වාමින් වහන්සේගේ ස්වභාවයේ මිනිසයා. ඒ නිසා දුක වේදනාව කඳුල දැම්මම මගේ සිතෙන් සිතුවිලි වලින් මගේ සියලු කාරණා වලින් මම අයින් කරනවා. මට විරුද්ධවාදිකම් කරපු අයට මම සමාව දෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ දැන් මා තුල ක්‍රියා කරන්න. ඥානනී අද යහපත් වූ ශුද්ධ ජීවිතයකට ආරම්භය පිණිස සුවබර නින්දක් මම ලබන්නට ඕන. මගේ මනස දැන් සකස් වෙනවා. මම ජේසුගේ ආකාර සිතිවිලි වලින් පූර්ණ වෙනවා. ස්වාමින් වහන්සේගේ ආත්මයන් වහන්සේ මා සමගයි. මගේ නිවසේ, මගේ භූමියේ, මගේ නිදන කාමරේ, මගේ නිදන යහන තුල ස්වාමින් වහන්සේගේ මහිමය දැන් පූර්ණ වෙනවා. ශුද්ධ ඵලය දැන් පූර්ණ වෙනවා. ස්වාමින් වහන්සේ මාගේ රැකවරණය. උන්වහන්සේ නිදි වර්ජිතව මාව දෙස බලාගෙන සිටිනවා. එනිසා කිසිරින් අපුරු දෙයකට මාව ග්‍රහණය කරගන්නට බෑ. මම සුව නින්දක් ලබනවා. දෙවියන් වහන්සේ මා තුල ප්‍රකාශ වී ක්‍රියා කරනවා. ස්වාමිනී ඔබට සියලු ගෞරවය මහිමය නමස්කාරය වේවා. මගේ සිතුවිලි සියල්ලම දැන් යේසු වගේ යහපත් වෙලා. ඒ නිසා මා තුල කාක් ගැනවත් වෛරයක් නැහැ. මම ප්‍රේමයේ දෙවියන් වහන්සේගේ දරුවා බැවින් මම සියල්ලන්ටම ප්‍රේම කරනවා. ස්වාමිනී මේ පොළවේ ජීවිතයේදී අද දවසේ ස්වාමිනී සුවනින්දක් මට ලැබිලා හෙට උදෑසන මොනවද කරන්න ඕනේ? මගේ ජීවිතේ කුමක් සැලසුම් කළ යුතුද? ඒ සියල්ල කරන පිණිස දැන් මාව ඔබගේ ශද ඵලයෙන්, ඔබගේ අනුග්‍රහයේ ඵලයෙන්, ඔබගේ ජීවනයේ ඵලයෙන් මාව දැන් පූර්ණ කරන ඥානනී ඔබට ගෞරවය මහිමය නමස්කාරය වේවා. මම ස්වාමින් වහන්සේගේ මහිමයයි මා තුල ගලාගෙන යන්නේ දේව ආලේපයයි. මම ස්වාමින් වහන්සේ තුල අතිශයින් ජය ගන්නවා. සුවබර ජීවිතයක්, සුවබර නින්ද සඳහා දැන් මාගේ මනස සකස් වෙනවා. දෙවියන් වහන්සේ මා තුල ක්‍රියා කරනවා. මට විරුද්ධව තිබෙන ප්‍රශ්න, මට විරුද්ධව තිබෙන අවශ්‍යතා, මගේ දරුවන් ගැන, දෙමව්පියන් ගැන, ස්වාමි පුරුෂයන් භාර්යාවන් ගැන, මගේ පවුලේ උදවිය ගැන යම් සිතුවිලි එක්කලා මම ක්‍රියා කළාද?
ස්වාමිනී මගේ මනස දැන් සකස් කරන ඔබ වහන්සේට ස්තුතියි. මම ස්වාමින්ගේ මහිමයෙන් පූර්ණ වෙනවා. හාලෙලූයා. මට කටයුතුකම් කරපු අයට මම සමාව දීලා මම සමාදානයෙන් නින්දක් ලබා ගන්නවා. ස්වාමිනී ඔබ වහන්සේ මට ආශිර්වාද කරන නිසා මගේ ජීවිතයට ආශිර්වාද කරන නිසා අද දවසේ මම සුව නින්දකට පත් කරලා ඔබ වහන්සේ යහපත් වූ සිහින දකින්ට ඔබ වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතයේ ඉෂ්ට වෙන්න ඔබ වහන්සේ සලස්වන්නා වූ දෙවියන් වහන්සේ නිසා ඔබට ස්තුති ප්‍රශංසා කියනවා. ස්වාමියෝ ජෝමාන දෙවි ප්යාණනි ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ දැන් මා තුළ බලයව ක්‍රියා කරන නිසා මගේ සිතේ වේදනා ඉවත් කරලා මා තුළ බලයව ක්‍රියා කරලා ඔබගේ මහත් වූ බලය වැගුරු නිසා ඔබගේ මහිමෙන් මා පූර්ණ කළ නිසා ඔබට ස්තුතිය ප්‍රශංසාව සියලු ගෞරවය සියලු මහිමය සියලු නමස්කාරය ගෙනෙනවා ප්යාණනි. ශුද්ධ දෙවියන් වහන්සේ ඔබගේ කරුණාවේ අනුග්‍රහය මා තුළ වැගුරු නිසා ඔබ වහන්සේට ස්තුතියි කියනවා. දේවදරුවනි මේ ආඥාව ඔබ දවස් පතා අහන්න. ස්වාමින් වහන්සේ හැම දවසකම ඔබ රාත්‍රියේ නිින්දට පෙර මේ ආඥාව අහලා කියන්නේ මාව සමාදානයෙන් පිරෙව්වා වූ ප්යාණනි ඔබට ගෞරවය වේවා. මාව ඔබගේ බලයෙන් පිරෙව්ව නිසා ස්තුතියි. මම ආශිර්වාද ලබනවා. මම සුවනින්දක් ලබනවා. හෙට උදෑසන මලක් පිබිදුනාසේ මම අවදි වෙලා ඔබට ප්‍රසන්න ආකාරයෙන් මගේ ජීවිතයේ කාරණා සමග මං කටයුතු කරන්නට යනවා. මට විරුද්ධව තිබෙන හැම බාධාම ඉවත් වෙලා යනවා. ස්වාමින් වහන්සේ මා තුළ ප්‍රකාශ කරනවා. හාලෙලූයා. ස්වාමියෝ දෙවි ප්යාණනි ඔබ වහන්සේගේ මහත් කරුණාව ඔබගේ අතිශය අනුග්‍රහය ඔබ මා තුළ වැගුරු නිසා ඔබට ස්තුතිය ප්‍රශංසා කියනවා ප්යාණනි. හාලෙලූයා. ස්වාමින් වහන්සේගේ වචනේ දරුවනි කියනවා මතෙව් 5:44 නමුත් මම නුඹලාට කියමි නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාඥා කරපල්ලා. මෙසේ නුඹලා ස්වර්ගයේ සිට මාගේ පියාණන් වහන්සේගේ ගෝලයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් නිර උදා කරනසේක. ධර්මිෂ්ඨයාටත් අධර්මිෂ්ඨයාටත් වැසිවස්ස වනසේක. නුඹලාට ප්‍රේම කරන්නන්ටම නුඹලා ප්‍රේම කරනවා නම් නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අය කරන්නෝ පවා එසේ නොකරත් නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරය කරනවා නම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතියහු පවා එසේ නොකරත්ද? එබැවින් නුඹලාගේ ස්වර්ගික පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලා සම්පූර්ණව සිටපල්ලා. දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි ඔබ සම්පූර්ණව සිටීම. ඉතින් ප්‍රේමවන්ත දේවදරුවනි ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා මතෙව් 5:8 සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය. සිතින් පවිත්‍රව ක්‍රියා කරන ස්වාමින් වහන්සේගේ කරුණාව ලැබලා ඔබ ආශිර්වාද ලද්දේ බවට පරිවර්තනය වෙන්න යනවා. මතෙව් 5:11 පදේ කියනවා මනුෂ්‍යයන් මානසා නුඹලාට නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය. දේවදරුවනි ආශිර්වාද ලබන ආකාරය ඔබ දන්න. එහෙනම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ ලබන පිණිස ඒ ආශිර්වාදය ලබලා සුව නින්දකට පත් වෙලා ආ ජීවිතේම ජය ගන්න පිණිස දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය, දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඔබ සමගයි. ඔබ ආශිර්වාද ලබන ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශය බලවත් උතුම් වූ නාමයෙන් සුබ දවසක්. යේසු පිහිටයි.